guys, ඉතින් ඔයගොල්ලෝ අදත් එකතුලා ඉන්නේ King Elon Gaming සුද්දත් එක්ක. ඉතින් අද ගෙනලා තියෙන driving simulator ශ්‍රී ලංකා බස් game එකට skin add කරන එක episode 2 එක. episode 2 එකට එනකන් මම කරපු වීඩියෝ එක දාලා තියෙන episode 1 එක විදිහට episode 1 එකත් බලන්න. එතන ඉඳන් තමයි අද මේව කරගෙන යන්නේ. එහෙනම් episode 1 එකේ නවත්තපු තැනට අපි මේ යමු. හරි guys, ඉතින් එදා අපි මෙතන තමයි හිටියේ. මෙතනින් තමයි මේ දෙවෙනි වීඩියෝ එක දානවා කියලා මම වීඩියෝ එක කට් කරේ. ඒකත් බලන්න. මේකේ මම හැදුවා ABC කියලා ෆෝල්ඩර් එක. ඒකට මම ස්කින් එකකුත් දාගත්තා. කූඹි ස්කින් එක. ඒක දාගන්න විදිහ තියෙනවා පළවෙනි එපිසෝඩ් එකේ. ඒකත් බලන්න. ඉතින් එහෙනම් අපි මෙතන ඉඳන් අද වීඩියෝ එක කරන් යමු. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ දැන් මෙතනින් මේ ෆෝල්ඩර් එක හදාගත්තට පස්සේ ඔයා යන්න ඕනේ driving simulator ශ්‍රී ලංකා game එකට. එහෙනම් අපි යමු driving simulator ශ්‍රී ලංකා game එකට. හරි guys, ඉතින් මම driving simulator ශ්‍රී ලංකා game එකට ආවා. දැන් ඔයගොල්ලෝ දන්නවා බස් එක modify කරන තැනට දන්නවා. garage එකට දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට login වෙලා මේ විදිහට එනවා. මම skin normal බස් එක තමයි හදලා තියෙන්නේ මේකක් ගහලා. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතනින් ස්ප්‍රේ බටන් එකක් තියෙනවා පේනවා මේ මෙතනින් modify කරන තැන. අන්නේ ස්ප්‍රේ බටන් එක ඔබලා මෙතන තියෙනවා උඩ රතු පාට දිග බටන් එකක්. අන්න ඒක ඔබන්න. එතකොට මෙතනින් එනවා add livery කියලා. අන්න ඒකේ බොට පස්සේ මෙන්න මේ විදිහට ඔයා හදාගත්ත ස්කින් එක මෙතනට ඇඩ්ලා තියෙනවා. මම හැදුවේ ABC කියලා account එකක්. මොකද්ද ෆෝල්ඩර් එකක්. හැබැයි ඒක හැදිලා තියෙන ඊට පස්සේ ඒ මේ ෆෝල්ඩර් එක මම අදින් ඩිලීට් වුණා. ඒ හින්දා මම හැදුවා බස් කියලා මේ ෆෝල්ඩර් එක. ඉතින් බස් කියන ෆෝල්ඩර් එකේ තමයි දැන් මේ කූඹියෝ බස් එකේ ස්කින් එක තියෙන්නේ. ඉතින් මේ අද මේක අපි මේකට දාමු. දැන් ඕගොල්ලෝ දන්නවා පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් බලපු කට්ටිය දන්නවා මේක එපිසෝඩ් එකේ මේක ෆෝල්ඩර් එක හදන විදිහ මෙතන නිකන් කට්ටිය දැන් දන්නවා. ඉතින් දැන් මෙතන ඉඳන් අපි කරමු. දැන් මෙතනින් ඊට පස්සේ මේ විදිහට ඔයාගේ ස්කින් එක මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ ඔයාගේ මේ ස්කින් එක උඩ දෙපාරක් ටච් කරන්න ඕනේ. නැත්තම් ඔයාට පුළුවන් ඒක එකපාරක් ටච් කරලා මෙන්න මෙතන තියෙන ලෝඩ් කියන එක දෙන්න. ලෝඩ් කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට කූඹියෝ ස්කින් එක මේකට ඇඩ් වෙනවා. ඉතින් අපි මේක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. හරි guys, ඉතින් මේක සේව් කරන්න යද්දී ඇඩ් එකක් ආවා. මම එතනින් පොඩි ඇඩ් චූට් කෑල්ලක් එන්න ඇති. ඒක කවන්න අපි ඒක සේව් කරා. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා අපි මේකෙන් ප්ලේ කියන එක දෙමු. හරි, ඉතින් දැන් මේ විදිහට මේකෙන් ඔයා කැමති මේ ඔයා බස් එක ස්කින් එක දැන් මේ හින්දා බස් එක සිලෙක්ට් කරන්න. ඒක ආවා. මම එතනින් පොඩි ඇඩ් චූට් කෑල්ලක් එන්න ඇති. ඒක කවන්න අපි ඒක සේව් කරා. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා අපි මේකෙන් ප්ලේ කියන එක දෙමු. හරි, ඉතින් දැන් මේ විදිහට මේකෙන් ඔයා කැමති මේ ඔයා බස් එක ස්කින් එක දැන් මේ හින්දා බස් එක සිලෙක්ට් කරන්න. ඒකෙත් පොඩි කෑල්ලක් එන්න ඇති. ආයෙත් පොඩි ඇඩ් එකක් ආවා. ඉතින් දැන් අපි driving simulator ශ්‍රී ලංකා game එකට ඇවිල්ලා දැන් කට්ටිය නගින උන් ඉන්නේ. මේක එළියට බහලා පෙන්නන්න. පොඩ්ඩක් කට්ටිය බහින එක. නගින. හරි, අපි මෙතනින් බහිනවා බස් එක. ඉතින් මේ විදිහට තමයි ඉතින් කූඹියෝ බස් ස්කින් එක වටලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ස්ක්‍රීන් එකේ වුණත් ගානට කූඹියෝ කියලා අර ගානට මේවා වෙන තැන් වලට දාලා තියෙනවා. දැන් මම ලයිට් එක දාලා පෙන්නන්නම්. මේ පේනවා ඇති ගානට කූඹියෝ ස්කින් එක වැටලා තියෙනවා මෙතනට. මේ කූඹියෝ කියලා මෙතන ලියලා තියෙනවා. හරි guys, ඉතින් මේ විදිහට තමයි ස්කින් එක වැටෙන්නේ. ඔයගොල්ලෝ පළවෙනි එපිසෝඩ් එකත් බලලා මේකට එන්නකොට ඔයගොල්ලන්ට මේක හරියටම දාන විදිහ ඔයගොල්ලන්ට තේරෙයි. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරනවා. ඔයගොල්ලෝ මාව තාමත් subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. මේ වගේ තව වීඩියෝ ගොඩක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයා දියක් ඉගෙන ගත්තා නම් අපව subscribe කරන්න. subscribe කරලා වීඩියෝ එකෙන් මොනවා හරි
වටිනවා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මගේ වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් එන්න නොටිෆිකේෂන් බටන් එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් මම අදට යනවා මේ වගේ තවත් වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බෙමු.